අපි සම්බන්ධක පටක වර්ග වලින් මුලින්ම ලිහිල් සම්බන්ධක පටකය පිළිබඳව කතා කරමු. ලිහිල් සම්බන්ධක පටකය අරියල පටකය ලෙසත් සමාන්විත සම්බන්ධක පටකය ලෙසත් හඳුන්වනවා. ලිහිල් සම්බන්ධක පටකයේ ලක්ෂණ. පෘෂ්ඨවංශීන්ගේ දේහය තුළ වඩාත් පුළුල්ව ව්‍යාප්ත වූ සම්බන්ධක පටකයයි. සමාන්විත සම්බන්ධක පටකය ලෙස හඳුන්වයි. තව අරියල පටකය ලෙසත් හඳුන්වනවා. සමට යටින් දේහය පුරා පැතිරී තියෙනවා. ලිහිල් සම්බන්ධක පටකයෙහි තියෙන සෛල වර්ග තමයි තන්තු සෛල, මේද සෛල, කුඹ සෛල, මහා භක්ෂාණු හා සුදු රිද්‍රාණු. ලිහිල් සම්බන්ධක පටකයේ තන්තු වර්ග තුනම හමු වෙනවා. 1 කොලජන් තන්තු, 2 ජාලාකාර තන්තු, 3 ප්‍රත්‍යස්ථ තන්තු. ලිහිල් සම්බන්ධක පටකය අපිච්ඡද හා ඊට යටින් පිහිටි පටක බැඳ තබයි. ඒ නිසා අවයව නියමිත ස්ථානවල රඳවා තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට දෙවැනි සම්බන්ධක පටකය වන තන්තුමය ඝන සම්බන්ධක පටකය. තන්තුමය ඝන සම්බන්ධක පටකයේ ලක්ෂණ. තන්තුමය ඝන සම්බන්ධක පටකය කොලජන් තන්තු මගින් ඝනව හැරී ඇත. එම නිසා පූරකය සාපේක්ෂව ක්ෂීණ වී ඇති අතර සෛල සුළු සංඛ්‍යාවක් ඇත. තන්තුමය ඝන සම්බන්ධක පටකයේ තියෙන සෛල වර්ගය තමයි තන්තු සෛල. තන්තුමය ඝන සම්බන්ධක පටකයේ තියෙන තන්තු වර්ගය තමයි කොලජන් තන්තු. තන්තුමය ඝන සම්බන්ධක පටකය කණ්ඩරා. කණ්ඩරා කියන්නේ අස්ථි හා පේශි සම්බන්ධ කිරීම. බන්ධනී කියන්නේ අස්ථි හා සන්ධි සම්බන්ධ කිරීම. කණ්ඩරා කියන්නේ අස්ථි හා පේශි සම්බන්ධ කිරීම. බන්ධනී කියන්නේ අස්ථි හා සන්ධි සම්බන්ධ කිරීම. මේ තන්තුමය ඝන සම්බන්ධක පටකය කණ්ඩරා හා බන්ධනී වල යන ආතන්න ශක්තිය අවශ්‍ය ස්ථානවල ඇත. ඊළඟට සම්බන්ධක පටක වර්ග වලින් මේද පටකය පිළිබඳව බලමු. මේද පටකයේ ලක්ෂණ. මේද පටකය මේද සෛල වලින් ඇසිරී ඇත. සෑම මේද සෛලයක්ම මේද ගෝලිකාවකින් යුතුය. මෙය විශේෂණය වූ ලිහිල් සම්බන්ධක පටකයක් වර්ගයක් වේ. මේද පටකය සමට යටින් පිහිටා ඇත. මේද පටකයේ කෘත්‍ය තමයි දේහ පරිවර්ණය හා පිරවුමක් ලෙස ක්‍රියා කිරීම, ඉන්ධන ලෙස මේද අණු ගබඩා කිරීම. මේ පටකය සමට යටින් පිහිටීම නිසා තාප පරිවර්ණය හා ශක්ති ගබඩාවක් ලෙස ක්‍රියා කිරීම. තවත් සම්බන්ධක පටක වර්ගයක් වන රුධිර පටකය පිළිබඳව බලමු. රුධිර පටකයේ ලක්ෂණ තමයි පූරකය රුධිර සෛලය මගින් ස්‍රාවය නොවේ. රුධිරය කැටි ගැසීමේදී පමණක් තන්තු ඇතිවේ. රුධිරයේ ප්‍රධාන කෘත්‍යය තමයි ද්‍රව්‍ය පරිවහනය, ආරක්ෂාව හා ආශෘති විධානය. රුධිරයේ බහිසෛලීය පූරකයේ ද්‍රවමය වේ. එය රුධිර ප්ලාස්මාව ලෙස නම් කරනවා. රුධිර ප්ලාස්මයේ අඩංගු ද්‍රව්‍ය තමයි ලවණ, ජලය හා ද්‍රව්‍ය ප්‍රෝටීන. රුධිර ප්ලාස්මාව තුළ රතු රුධිර සෛල, සුදු රුධිර සෛල හා පට්ටිකා අවලම්බව පවතිනවා. රතු රුධිර සෛල මගින් ශ්වසන වායු පරිවහනයත්, සුදු රුධිර සෛල මගින් ආරක්ෂාවත්, පට්ටිකා මගින් රුධිරය කැටි ගැසීමත් සිදු වෙනවා. දැන් තවත් සම්බන්ධක පටක වර්ගයක් වන කාටිලේජ පිළිබඳව බලමු. කාටිලේජ වල ලක්ෂණ තමයි කාටිලේජ මේ පටකයේ පූරකය කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින් සමන්විත වෙනවා. පූරකය තමයි කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින් සමන්විත වෙන්නේ. මෙය රබර් වැනි ප්‍රත්‍යස්ථ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් සංකීර්ණයක්. පූරකය කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින් සමන්විතයි. මෙය රබර් වැනි ප්‍රත්‍යස්ථ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් සංකීර්ණයක්.
පූරකය තුළ අඩංගු වන සෛල වර්ග තමයි කාටිලේජ් සෛල. පූරකය තුළ කාටිලේජ් සෛල ගිලී පවතිනවා. පූරකය තුළ ගිලී පවතින තන්තු වර්ගය තමයි කොලජන් තන්තු. පූරකය තුළ ගිලී පවතින තන්තු වර්ගය තමයි කොලජන් තන්තු. කොන්ඩ්‍රොසයිට කොන්ඩ්‍රියෝටින් සල්ෆේට හා කොලජන් තන්තු ස්‍රාවය කරයි. කොන්ඩ්‍රොයිටින් සල්ෆේට හා කොලජන් තන්තු ස්‍රාවය කරන්නේ කොන්ඩ්‍රොසයිට මගින්. පූරකය තමයි කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින් සමන්විත වෙන්නේ. කාටිලේජ පටකයේ කෘත්‍ය තමයි ශ්වාසනාලයේ හා අන්තර්කශේරුකා මඩල වැනි ස්ථානවලට සන්ධාරණය හා සුනම්‍යතාව සැපයීම. ශ්වාසනාලයේ හා අන්තර්කශේරුකා මඩල වැනි ස්ථානවලට සන්ධාරණය හා සුනම්‍යතාව සැපයීම. දැන් තවත් සම්බන්ධක පටක වර්ගයක් වන අස්ථි පටකය පිළිබඳව බලමු. අස්ථි පටකයේ ලක්ෂණ තමයි අස්ථි පටකය ඛනිජ භවනය වූ සම්බන්ධක පටකයක්. අස්ථි පටකයේ පූරකයේ සමන්විත වන්නේ කොලජන් තන්තු හා කාබනික ලවණ වලින්. අස්ථි පටකයේ තියෙන පූරකයේ තියෙන තන්තු වර්ගය තමයි කොලජන් තන්තු. අකාබනික සංඝටක වන්නේ කැල්සියම් අයන, මැග්නීසියම් අයන හා ෆොස්ෆේට් අයන. ඔස්ටියෝබ්ලාස්ට් කියන්නේ අස්ථිකාරක සෛල. ඔස්ටියෝසයිට කියන්නේ අස්ථි පටකය නඩත්තු කරන පරිණත අස්ථි සෛල. සෛල වර්ග තමයි ඔස්ටියෝබ්ලාස්ට් හා ඔස්ටියෝසයිට. ගර්තිකා තුළ ඔස්ටියෝසයිට අඩංගු වේ. ඔස්ටියෝන නම් පුනරාවර්තන ඒකක වලින් ක්ෂීරපායි ඝනාස්ථි සමන්විත වේ. එක් ඔස්ටියෝනයක ඛනිජ භවනය වූ ද්‍රව්‍ය ඒක කේන්ද්‍රික ලෙස ඇත. ඔස්ටියෝනයක මධ්‍යයේ මධ්‍ය නාලයක් පවතී. ඒ මධ්‍ය නාලය තුළ රුධිරවාහිනී හා ස්නායු පවතී. ගර්තිකා තුළ ඔස්ටියෝසයිට අඩංගු වේ. ක්ෂීරපායි ඝනාස්ථි සමන්විත වෙන්නේ ඔස්ටියෝන නම් පුනරාවර්තන ඒකක වලින්. එක් ඔස්ටියෝනයක ඛනිජ භවනය වූ ද්‍රව්‍ය ඒක කේන්ද්‍රක ස්තර ලෙස තියෙනවා. ඔස්ටියෝනයක මධ්‍යයේ මධ්‍ය නාලයක් තියෙනවා. මේ මධ්‍ය නාලයේ රුධිරවාහිනී හා ස්නායු පවතිනවා. අස්ථි පටකයේ කෘත්‍ය තමයි බොහෝ පෘෂ්ඨවංශීන්ගේ අන්තක්සැකිල්ල සාදන්නේ අස්ථි පටකය මගින්. බොහෝ පෘෂ්ඨවංශීන්ගේ අන්තක්සැකිල්ල සාදන්නේ අස්ථි පටකය මගින්. ශරීරයට සන්ධාරණය හා ශක්තිය සපයනවා.